1948 වූ පෙබරවාරි මාස 4 වෙනිදා අපරාධ නිදහසේ නිර්මාතෘවරයා ලෙසත් ජාතියේ පියා ලෙසත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමේ ගෞරවයත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාටයි නිතැතින්ම හිමි වන්නේ. අපේ රට නිදහස ලැබුණා එකම ඊට වැඩි දෙවෙනියට මේ ලංකාවේ ප්‍රයෝජන කඩලා කෙරුණා නම් ඒරුනේ මේ රජ රට වව ධනය පදිංචි කිරීම කියන එක මගේ බලාපොරොත්තු විශ්වාසය. වැවයිතාගබයි සංකල්පය අනුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා එදා සේනානායක සමුද්‍රය ගල්ඔය හා මිනිපේ වැනි යෝධ ව්‍යාපාර ආරම්භ කළා. 1946 සැප්තැම්බර් මාස 6 වෙනිදා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය බිහි වූයේ අප උපන් භූමියේ ජනතාවට උදාර සේවාවක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම බැව් අවධාරණය කළ යුතුමයි. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතීන් එකට එක් සේසතක් යටතට ගෙන පරිසමාප්තයෙන්ම එක්සත් ජාතියක් බවට පත් කිරීමයි එක්සත් ජාතික පක්ෂයේ උත්තම අදිටන වූයේ. ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා එතුමාගෙන් පසු